පුතේ අපි පටන් ගමු සෛල ඉන්ද්‍රිකා කොටස යටතේ අපි අද කතා කරන්නේ සෛල දෙකක් එකිනෙක භෞතිකව සහ රසායනිකව සම්බන්ධ කරන විශේෂ විභවන සෛල සංදි ගැන. සෛල යාබද සෛල එකිනෙක භෞතික වශයෙන් සම්බන්ධ කරන මේ විශේෂ විභවවලට තමයි අපි කියන්නේ සෛල සංදි කියලා. මේ තියෙන්නේ එක යාබද එක සෛලයක්, මේ තියෙන්නේ යාට යාබද තවත් සෛලයක්. මේ සෛල දෙක එකිනෙක භෞතික වශයෙන් සම්බන්ධ කරන විභවවලට තමයි අපි කියන්නේ මොනවද? සෛල සංදි. එතකොට මේ සෛල සංදි එක පැත්තකින් මෙම යාබද සෛල දෙක අතර සංනිවේදනය ද්‍රව්‍ය භූමාරුව එහෙම නැත්නම් භෞතික වශයෙන් තදින් බැඳිලා තියෙන අන්න ඒ වගේ කාර්යභාරයන් වලට උදව් කරනවා. සත්ව සෛල වල අපි දැක්කම සත්ව සෛල වල ඔය යාබද සෛල ටිකක් එකිනෙක සම්බන්ධ කරන සෛල සංදි වර්ග තුනක් තියෙනවා. මොනවාද මේ සංදි වර්ග තුන? එකක් තමයි පද සංදි. අනිත් එක තමයි ඩෙස්මොසෝම එහෙම නැත්නම් මැංගූරම් සංදි. ඩෙස්මොසෝම නැත්නම් මැංගූරම් සංදි. අන්තිම එක තමයි හිදස් සංදි නැත්නම් සංනිවේදක සංදි. හිදස් සංදි නැත්නම් සංනිවේදක සංදි. ඔන්න ඔය කියන සංදි වර්ග වලින් තමයි සත්ත්ව සෛලවල එක සෛලයක් එයාගේ යාබද සෛලයකට භෞතික වශයෙන් සම්බන්ධ කරගන්න. ඒත් දැන් අපි බලමු මේ එකිනෙක අරගෙන එක සංදි වර්ගයක අරගෙන මොනවද පද සංදි කියන්නේ මොනවද ඒක කරන කාරණා. අනිත් සංදි වර්ගات අපි බලමු. එතකොට අපි ගත්තොත් පළවෙනි එක පද සංදිය. මේ තියෙන්නේ පද සංදියක් තියෙන සෛල දෙකක යාබද සෛල දෙකක ප්ලාස්ම පටල දෙක. ප්ලාස්ම පටල. එතකොට ওই ප්ලාස්ම පටල දෙක විනිවිද යන මෙන්න මේ වගේ ප්‍රෝටීන සූත්‍රිකා මගින් මොකද වෙන්නේ මේ තද සංදි කියන සංදි වර්ගවල වෙන්නේ යාබද සෛල දෙක ප්ලාස්ම පටල ඊටාම තදින් එකිනෙක සම්බන්ධ කරනවා. ඒකයි තද සංදි කියලා කියන්නේ. ඊටාම තදින් එකිනෙක සම්බන්ධ කරන මොනවා වගේද? එම ප්ලාස්ම පටල වල පවතින විශේෂ ප්‍රෝටීන මගින්. මේක හරියට නිකන් ප්ලාස්ම පටල දෙක තියලා නිකන් ගම් දාලා ඇලෙනවා. මේ තියෙන එක සෛලයක ප්ලාස්ම පටලේ මේ තියෙන්නේ එයාගේ යාබද සෛලයේ ප්ලාස්ම පටල. මේ පාඩේ පෙන්නන්නේ මේ ප්ලාස්ම පටල දෙක. ඒත් මේ ප්ලාස්ම පටල දෙක ඉතාමත් කදින් සම්බන්ධ කරන මොනවද? ඒ ප්ලාස්ම පටල වල සම්බන්ධ වෙලා තියෙන විශේෂ ප්‍රෝටීන් එකේ විරුද්ධ. ඒක මතින් මේ ප්ලාස්ම පටල දෙක ඉතාමත් කදින් හරියට ගම් එකක් දාලා ඇලෙනවා. ඉතාමත් කදින් සම්බන්ධ වෙනවා. ඒක නිසා තමයි අපි මේවට කියන්නේ මොනවද කියලා? තද සංදි කියලා. එතකොට මේ තියෙන්නේ ප්‍රෝටීන මේ තියෙන්නේ යාබද සෛලවල ප්ලාස්ම පටල. එතකොට කියන්න බලන්න මේ තද සංදි කියන සංදි වර්ගයේ ඇයි සත්ව සෛලවල තියෙන්නේ මොනවද තැන්වලද තියෙන්නේ? මේ තියෙන්නේ කොහෙද? මේ තියෙන්නේ සමේ අපිච්චද සෛලවල. දැන් මේ තියෙන්නේ අපේ අතේ තියෙන මේ සම හදන සමේ මතුපිට පුෂ්ඨය හදන අපිච්චද සෛලවල තමයි මේ තද සංදි දකින්නේ. ඒ කියන්නේ අපිච්චද සෛලවල ඕන තද සංදි
අපිච්චර සෛල වල තියෙන මේ පරිසන්දි නොතිබුණොත් මොකද වෙන්නේ? අපේ ඇඟ ඇතුලේ තියෙන තරල වර්ග. ඒ කියන්නේ රුධිරය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මඩක තරල වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ තරල වර්ග මොනවා වෙන්න පුළුවන්ද? සමහරවා එළියට කාන්දු වෙනවා. අන්නේ කාන්දු වෙන එක වලකිනා මොනවද? සමේ අපිච්චර සෛල අතරමැද තියෙන මෙන්න පද සංදි මත. එහෙනම් මෙයාගේ කාර්යභාරය තමයි මොකද්ද? දේහයේ තියෙන තරල වර්ග දෙහින් එළියට කාන්දු වෙන එක වගේ. පද සංදි. ඒතර තියෙන තැන කොහෙද? සමේ අපිච්චර. මත තියාගෙන සමේ අපිච්චර වල තමයි පද සංදි තියෙන්නේ. right. එතකොට ඔය තියෙන්නේ පද සංදිය. ඊළඟට ඩෙස්මෝසෝම් එහෙම නැත්නම් නැංගුරම් සම්. දැන් ඔය නම කියනකොටම අපිට තේරෙනවා නැංගුරම් කියන්නේ මොකක්ද? නැවක් මුදු පතුලට සම්බන්ධ කරනවා. හරිද? එහෙනම් මේ නැංගුරම් සංදි කියන්නේ මොකක්ද කරන්නේ? යාබද සෛල දෙකක් එකිනෙක සම්බන්ධ කරනවා. එතකොට ඒක කරන්නේ මේ වගේ. මේ තියෙන එක සෛලයක ප්ලාස්ම පටලය මේ තියෙන යගේ ආබද සෛලයේ ප්ලාස්ම පටලය ඊට පස්සේ ඔය ප්ලාස්ම පටල ආශ්‍රිතව ගොඩක් වෙලාවට තියෙනවා මොනවද තියෙන්නේ ප්ලාස්ම පටල ආශ්‍රිතව ප්‍රෝටීන තියෙනවා මේ තියෙන්නේ මේගොල්ලන්ගේ ප්ලාස්ම පටල මේ ආබද සෛල දෙකේ ප්ලාස්ම පටල ආශ්‍රිතව තියෙන විශේෂ ප්‍රෝටීන පලිහවල प्रोटीन पालिका के एक प्रोटीन सेट प्लास्म पटल आश्रित में वगे प्रोटीन सेट ये प्रोटीन सेट विविध යමි මොනවද යන්නේ එක සෛලයක තියෙන සෛල සැකිලි තන්තු බලන්න මෙතනදී යන්නේ එක සෛලයක සෛල සැකිල්ල මතකනේ තිබිච්ච සංඝටකයකට කියන්නේ මම සෛල සැකිල්ල තියෙන සංඝටක නේද? සුද්ධ නාලිකා, සුද්ධ සූත්‍රිකා සහ අතරමැදි සූත්‍රිකා. එතකොට මේ අතරමැදි සූත්‍රිකා කියන ඒවා මේ එක සෛලයක සැකිල්ලේ තියෙන අතරමැදි සූත්‍රිකා කියන මොකක් වෙනවද? යාබද සෛලවල අතරමැදි සූත්‍රිකා එක්ක ඔන්නෝම සම්බන්ධ වෙනවා. මෙතනදී වෙන්නේ කෙලින්ම එක සෛලයක සැකිල්ලේ තියෙන අතරමැදි සූත්‍රිකා ඊළඟ යාපද සෛලයේ තියෙන සෛල සැකිල්ලේ අතරමැදි සූත්‍රිකා එක්ක එකිනෙක සම්බන්ධ වෙනවා. හරිද? එතකොට මෙතනදී සම්බන්ධ වෙන්නේ සෛලයක තියෙන ඊටමත් ශක්තිමත්ම ව්‍යුහ දෙක. මොනවාද සෛලයක තියෙන ශක්තිමත්ම ව්‍යුහ දෙක? සෛල සැකිල්ල. මෙයාගේ සැකිල්ල මෙයාගේ සැකිල්ලත් එක්ක සම්බන්ධ වෙනවා මොනවා හරහාද? ප්ලාස්ම පටල හරහා සහ ප්‍රෝටීන ඵලයවල හරහා යාබද සෛල දෙකේ සෛල සැකිලි වල තියෙන අතරමැදි සූත්‍රිකා සම්බන්ධ වීමයි. මේක අපි කියනවා හරියට නිකන් සෛල එක ටික ටික තියෙන පෑස්ලෝ වගේ කියලා. ලෝකේ පෑස්ලෝකට සමානයි කියලා. ඒ තරම් තදින් බැඳෙනවා. ඒ තරම් තදින් බැඳිලා සෛල එකිනෙක තදින්ම බැඳිලා තියෙනවා මේක. එතකොට මෙහිම තද බැඳීමක් සෛල දෙක තද බැඳීමක් අවශ්‍ය වෙන්නේ මොන වගේ පටලවලද? මේ ඇදීමකට ලක් වෙනවා. ඇදීමට දැන් පටකේ ඇදෙනකොට උඩ කෑල්ල ඇදෙනකොට යට කෑල්ල ගැලවුණොත් මොකද? පටක දෙක ගැලවිලා වෙනවා. ඒ නිසා මොන වගේ තැන්වලද වෙන්නේ? පේශි පටක වල. ගොඩක් වෙලාවට පේශි පටක ඇදෙන සෛල ඇදෙන තැන්වල තියෙන පේශි පටක වල සෛල වල තමයි ගොඩක් වෙලාවට මේ ලෝහමේ පෑසුනකට සමාන ඩෙස්මෝසෝම් නැත්නම් නැංගුරම් සංදි තියෙන්නේ. මේ තියෙන්නේ යාබද සෛල වල प्लास्म पटल मेवा सैल सैकिल्ले अतरमैदी सूत्रिका में तीन प्रोटीन फल प्रोटीन पल्लेवल हरहा याबद सैल सैलवल තියෙන සෛල සැකිල්ලේ සූත්‍රිකා ගමන් කරලා තමයි මෙම සංදි වර්ගය හිතෙන්නේ. ඒත් මේකට අපි කියන නම තමයි මොනවද?
මම කියන්නේ නම් දෙකක් කියනවා. මොනවද? ඩෙස්මෝසෝම එහෙම නැත්නම් නැංගුරම් සංධිය. ඒ රූප රිසෝස් බුක් එකේ දීලා නැහැ. නමුත් අපි මේවා අඳහම තමයි අපිට ඔළුවට යන්නේ. මොකක්ද මේක කියන්නේ? හරි. ඊළඟට අන්තිම සාහිත්‍ය වර්ගය තමයි මොනවද? කපොළු සංධි නැත්නම් හිලස් සංධි කියන්නේ. මෙන්න හිලස් සංධි. මේ තියෙන්නේ එක සෛලයක ප්ලාස්ම පටලය සහ එයාට යාබද සෛලයේ ප්ලාස්ම පටලය. මෙන්න ප්ලාස්ම පටල දෙක ඔබ ළඟ තියෙනවා. හරි. එතකොට මේ යාබද සෛල දෙකේ ප්ලාස්ම පටල විවිධ යන කුහරමය ප්‍රෝටීන වර්ගයක්. අපි දන්නවනේ සෛලයක ප්ලාස්ම පටලයේ විවිධ යන කුහරමය ප්‍රෝටීන වර්ගයකට අපි කියන්නේ මොනවද? ජලකාමී නාලිකා සහිත තීරයක් පටල ප්‍රෝටීන මතකද? අන්න ඒ වගේ ප්‍රෝටීන වලින් හැදිච්ච කුහරමය प्रोटीन वलिන් හැදිච්ච නිකම් බට වර්ගයක් නාලිකා වර්ගයක්. ප්‍රෝටීනමය නාලිකා වර්ගයක් තියෙනවා. යාබද සෛල ප්ලාස්ම පටල දෙක එකිනෙක සම්බන්ධ කරන ප්‍රෝටීනමය නාලිකා. එතකොට මේ ප්‍රෝටීනමය නාලිකා වලින් මොකද වෙන්නේ? මෙම එක සෛලයක තියෙන සෛල ප්ලාස්මය යාබද සෛලේ දක්වා මොන වෙන්න පුළුවන්ද? ගමන් කරනවා. ඒ කියන්නේ මේ සංදි වලින් වෙන්නේ සෛලයකට එක පාස්සන එකවත් සෛල එකිනෙක තදින් බැඳලා තියෙන එකවත් නෙමෙයි. එහෙනම් මොකද කරන්නේ? යාබද සෛලවල සෛල ප්ලාස්ම එකිනෙක සම්බන්ධ. සෛල ප්ලාස්ම. සෛල ප්ලාස්ම සම්බන්ධ කිරීම වගේ මෙතනදී අපේක්ෂා කරන දේ මොකක්ද? එක සෛලයක ද්‍රව්‍ය අනෙක් සෛලයට ගමන් කරන්නේ. ඒ කියන්නේ යාබද සෛල දෙක තමාගේ තියෙන දේවල් උපමාන කරනවා. මෙයාගා ග්ලූකෝස් වැඩි නම් මෙයාට දෙනවා. මෙයාගා ජලය වැඩි නම් මෙයාට දෙනවා. අන්න ඒ වගේ යාබද සෛල අතර ද්‍රව්‍ය උපමාන කරගන්න තමයි මෙම සංදි වර්ගය මොනවද අපි මේවට කියන්නේ? හිතස් සංදි. නැත්නම් කපොළු සංදි කියනවා දකින්න හම්බ වෙනවා. හිතස් සංදි නැත්නම් සංනිවේදන සංදි කියලා කියනවා. හිතස් සංදි නැත්නම් සංනිවේදන සංදි කියලා මේවට කියනවා. හරි. එතකොට ඔන්න සංදි වර්ග ටික. එතකොට මේ හිතස් සංදි නැත්නම් සංනිවේදන සංදි දකින්න හම්බෙන්නේ මොන වගේ තමයි? ඉතාමත් ඉක්මනින්ම එක සෛලයක තියෙන ද්‍රව්‍ය අනෙක් සෛලයට ගමන් කරන්න ඕනේ තැනක. මොනවද කියන්නේ? මේවා ගොඩක් වෙලාවට දකින්න හම්බ වෙනවා සතුන්ගේ කලලවල. දැන් දරුවෙක්ගේ ඇඟට දරුවාගේ ඇඟ ඇතුලේ දරුවා කියනවත් එයා ආහාර ගන්නවද? නෑ. මවකින් ලැබෙන ආහාරනේ දරුවාට ඇඟට යන්නේ. එතකොට එක සෛලයකට ආහාර ලැබුණාම එම සෛලය මොකද කරන්නේ? එයාගේ යාබද සෛලයකට කැපෙනවා. එයා ඊළඟ එයාගේ යාබද එකට දෙනවා. මොකද මුළු කල්ලේ පුරාම ආහාර බෙදලා යන විශේෂ යන්ත්‍රණයක් තාම නැහැ. මොකද එයාට ආහාර ජීර්ණ පද්ධතියක් ක්‍රියාත්මක නැහැ. ආහාර ජීර්ණ පද්ධතියෙන් ආහාර ලැබෙන්නේ නැහැ. එයාට ආහාර ලැබෙන්නේ මවගේ රුධිරයේ තියෙන ග්ලූකෝස් තමයි එයාගේ ඇඟට විසරණය වෙන්නේ. එතකොට එයාගේ සෛලයෙන් සෛලයට ද්‍රව්‍ය විසරණය වෙන යන්ත්‍රණයක් තියෙනවා. අන්න ඒ සඳහා තමයි මේ සංදි තීන්දුව ගොඩක් වෙලාවට මේව දකින්න හම්බ වෙනවා කොහෙද? සතුන්ගේ කලල. මව්කුසේ වැඩෙන කලවල මේව දකින්න හම්බ වෙනවා. ඊට අමතරව හෘද පේශිය කියන එක හෘද පේශිය මේව තියෙනවා. අයි හෘද පේශිය මේව තියෙන්නේ. හෘද පේශිය කියන එක ඉතාම වේගයෙන් ග්ලූකෝස් ඔක්සිජන් වගේ දේවල් බලාපොරොත්තු වෙන තැන. ඒතර එක සෛලයකට ග්ලූකෝස් ලැබිච්ච ගමන් යා හත්දාලා යාමද කරන්නේ. මොකද මුළු පේශියම එකවර එක විදිහට ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ සෛලයෙන් සෛලයට ද්‍රව්‍ය ගමන් කිරීම කියන එක හරිම වැදගත් වෙන තැන්වල හෘද පේශි සහ සත්ව කලල තුල මෙම සංදි වර්ගය කියන්නේ හිදස් සංදි නැත්නම් සංනිවේදන සංදි
ඒතර මේව තමයි සතුන්ගේ දෙහි තුල දකින්න අපිට සත්ව සෛල අතර තියෙන සංදි වර්ග ටික. සංදි වර්ගය අතරම තුනයි නියන්පාන දෙනවා සංදි වර්ග ටික. සංසන්දි, දෙස්මෝසෝම නැත්නම් ඇංගුරම් සංදි ඊළඟට විදස් සංදි නැත්නම් සංනිස්තන සංදි. right ඊළඟට ඔය තියෙන්නේ සතුන්ගේ දෙහි තුල ඊළඟට මේකේ අපි නම් කරන්න පුළුවන් රූපේ දෙන්නේ. මේ තියෙන්නේ ප්ලාස්මා පටල. මේ තියෙන්නේ කුහරමේ ප්‍රෝටීන්. හරි. එහෙම නැත්නම් සෛල ත්‍රාස්මීය නාලිකා. සෛල ත්‍රාස්මීය නාලිකා. right එතකොට ඔය විදිහට සතුන්ගේ සෛල වර්ග සංදි වර්ග ටික අඳුනගත්තට ශාක දේහයේ සංදි වර්ග හදන්න ටිකක් ලේසිම අමාරුයි. අමාරුයි. මොකද හේතුව? ශාක සෛලයක් වට වෙලා තියෙනවා ඊටම දැඩි ඝන ආවරණයක. මොකද ආවරණය? සෛල පිටියක් තියෙනවා. ඒ නිසා මේ බලන්න ශාක දේහයේ සංදි හතරක ටිකක් අමාරුයි. මෙන්න එක සෛලයක සෛල පිටිය. මෙන්න එම සෛලයේ සෛල පිටියේ ඇතුලෙන් තියෙන මොකද්ද? ප්ලාස්ම පටලය. ඊළඟට මේ තියෙන්නේ මේ සෛල පිටියේ තියෙන වගේ පියවර දෙකක් මොනවද? එළියෙන් තියෙන එක මොකක්ද? එළියෙන් තියෙන මොන පිටියද? මේ ප්‍රාථමික පිටිය. ඇතුලෙන් තියෙන එක මොකක්ද? ද්විතීයික පිටිය. ඊළඟට ඒ වගේමයි මේ තියෙන යාබද සෛලයක්. යාබද සෛලයේ එළියෙන් තියෙන මොන පිටියද? එළියෙන් තියෙන මොන පිටියද? ප්‍රාථමික පිටිය. ඒකට ඇතුලෙන් තියෙන මොන පිටියද? ද්විතීයික පිටිය. ද්විතීයික පිටියකට ඇතුලෙන් තියෙන මොකක්ද? ආසන පටල. ඔය විදිහට තියෙන්නේ. ඊළඟට මේ සෛල බිත්ති දෙක අතර පිටලා තියෙන ප්‍රදේශය මෙන්න මේ ටිකට කියන්නේ මොකක්ද? මේ කොළඹ මධ්‍ය සූස්තරය. මේ තියෙන්නේ මධ්‍ය සූස්තරය. එතකොට සාහක සෛලයන් එකට සම්බන්ධ කරගෙන ගියාම කීයක් අවුලද තමයි? ප්‍රාශ්න පටලයයි ද්විතීයික පිටියයි ප්‍රාථමික පිටියයි මධ්‍ය සූස්තරයයි ආයම ප්‍රාථමික පිටියයි ද්විතීයික පිටියයි ප්‍රාශ්න පටලයයි. එහෙනම් හරි අමාරු සම්බන්ධ කරගන්න. හැබැයි එහෙම කියන අතරින් ශාක දෙක වල එහෙම සංදි තියෙනවා. මොනවද කියන සංදි? යාබද ශාක සෛල දෙක ඔය ඔක්කොම විනිවිද යන විශේෂ සංදි වර්ගයක් තියෙනවා. මොකද්ද සංදි වර්ගය? මේක ප්ලාස්ම පටලය මේ එක සෛලයක තියෙන ප්ලාස්ම පටලයේ ගිහිල්ලා යාබද සෛලයේ ප්ලාස්ම පටලයත් එක්ක එකතු වෙනවා. මෙන්න මේක. ඒ කියන්නේ මේ ශාක දෙකේ තියෙන සෛලවල සංදි ආස්තරණය කරන්නේ මොකෙන්ද? ප්ලාස්ම පටලයෙන් ආස්තරණය වෙලා තියෙන්නේ. ඒකම මේ ආස්තරණය වීම නිසා මේක තනිකරම කුහරමේ සිදුරක් බවට පත් වෙලා තියෙනවා. මේ සිදුර මගින් මොනවා වෙන්න පුළුවන්ද? එක සෛලයක තියෙන සෛල ප්ලාස්මය ගිහිල්ලා අනෙක් සෛලයේ සෛල ප්ලාස්මයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එළින්ම සෛල ප්ලාස්ම දෙකම එකට සම්බන්ධ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මෙයාගේ ද්‍රව්‍ය මෙයා අනිත් පැත්ත සෛලයට කෙලින්ම දෙන්න පුළුවන්. ග්ලූකෝස්, ඇමයිනෝ අම්ල වගේ දේවල්, ජලය වගේ දේවල් අයන වර්ග මේ තමයි ඉබේම කම කරන්නේ. ඒ කියන්නේ මේ හැදලා තියෙන තනිකර මොන වැඩද? යාබද සෛල අතර ද්‍රව්‍ය හුමාරු කරන්නේ නැත්නම් සංනිවේදනය කරගන්න. හරි නේද? හරි එතකොට මේකේ බිම්බ ටික බලන්න මේ තියෙන්නේ ප්ලාස්ම පටලය. මේ තියෙන්නේ යාබද එක සෛලයක ද්විතීයික විත්තිය. මේ තියෙන්නේ දෙකට ඇතුලේ මොකක්ද? ප්‍රාථමික විත්තිය.
මේ තියෙන්නේ ඒකට ඇතුලෙන් තියෙන කොළ පාට ප්‍රදේශය අපි කියන මොකද්ද? මධ්‍ය සූස්තරය. ඔන්න ඔය විදිහට සෛලකාශ්මයෙන් පිරිච්ච ප්ලාස්ම පටලයෙන් ආස්කරණය වෙච්ච යාබද ශාක සෛල දෙකක් එකිනෙක සම්බන්ධ කරන මෙම ව්‍යුහවලට අපි කියනවා මොනවද කියලා? ශාක දෙකකින් හම්බෙන නම් කියන්නේ ප්ලාස්ම බන්ධ කියලා කියනවා. ප්ලාස්ම ඩෙස්මාටා කියලා කියන සමානවල නැත්නම් ප්ලාස්ම බන්ධ කියලා. ඒතර මේක දකින්න හම්බ වෙන්නේ මොන සෛල වල විතරයිද? ශාක සෛල විතරයි ප්ලාස්ම බන්ධ තියෙන්නේ. ප්ලාස්ම බන්ධ වලින් කරන ප්‍රධාන කාර්යය මොකද්ද? යාබද ශාක සෛල දෙකක් අතර ද්‍රව්‍ය කුමාරක. පැහැදිලිද කතාව? රයිට් එහෙනම් අපි මෙන්න රූප සටහන් ටික තියෙනවා. අපි නෝට් එක ලියලා අපි එකලගේ කාර්යයක් එක සහ ඒකට උදාහරණ ටික ලියනවා.